කොඳුයට අතර තියෙනවනේ ජෙල් එකක් වගේ එකක්. කොඳුයට එකට සම්බන්ධ වෙච්ච මේ මර ඩිස්කෙට් කියලා කියන්නේ. ඒව දෙකක් විතර මේ එළියට ඇවිල්ලා තියෙන්න පොඩ්ඩක්. මොකද ප්‍රශ්නේ? ડોක්ටර් කකුලේ කැක්කුමක් තියෙනවා ડોක්ටර් මේ කටමත් එක්ක. මෙතනින් පල්ලෙහාට එනවා ડોක්ටර් මේ කැක්කුම. දැන් පල්ලෙහාට මෙනවද? පල්ලෙහාට මෙනවා. මොනවාද ජොබ් එක කරේ ඉස්සර කියන්නේ බර වැඩ මොනවා හරි කරාද? කොරියාවේ ඉඳලා ආවේ. බර වැඩ කියලා පොඩි බර වැඩ කියන්නේ ට්‍රැක්ටර් එහෙම ඩ්‍රයිවිං කරන බර උස්සනේවත් කරන බර උස්සනේ සමහර වෙලාවට කරනවා ડોක්ටර්. මේ දණිසේම රිදෙනවද මේ මල්ලක්? දනිස්ස රිදෙන්නේ නැහැ. මේ මල්ලනකොට එහෙම නෑ. ඉතන ගතියක් නැහැ. පිටිපස්ස රිදෙනවද මේ හරිය? නෑ. එහෙම රිදෙන්නේ නැහැ. නිකන් ඇතුලෙන් කැක්කුම තියෙනවා. කැක්කුම තමයි ડોක්ටර් තියෙන්නේ. මෙතන තාක්ෂණයේ මේ හරිය. තට්ටම හරියට තියෙනවා. කොඳුයට අතර තියෙනවනේ ජෙල් එකක් වගේ එකක්. කොඳුයට එකට සම්බන්ධ වෙච්ච මේ මර ඩිස්කෙට් කියලා කියන්නේ. ඒව දෙකක් විතර මේ එළියට ඇවිල්ලා තියෙන්න පොඩ්ඩක්. ලොකු ප්‍රමාණයකින් ඇවිල්ලා නැහැ හැබැයි. ඔව්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගොඩාක් අමාරු වෙන තරම් එහෙම එකයි කොන් දෙකක්මක් එහෙම වැඩි වෙලාවට දැනෙන්නේ නැතුව ඇත්තේ. බර වැඩ කරන එක තමයි ගොඩක්ම බලපාන්නේ. බර වැඩ කරනකොට අර කොඳුයට පෙළියට එන weight එක වැඩි නැහැ. ඒකට කොන්දේ යටම හරිය මේ තට්ටම හරිය මේ තියෙන්නේ. කොන්දේ යටම ටිකටනේ සම්පූර්ණ ෆෝස් එකේ ඉන්නේ. උඩින් එන බර ඔක්කොම එන්නේ හරියටනේ. එතකොට ඒකත් එක්ක මේ කොඳුයට තද වුණාම මේක මැද තියෙන අර ජෙල් එක තමයි මේ කළු පාටට පේන්නේ අර ඩිස්කෙට් කියලා කියන එක. එතකොට මේ මැට තද වෙනකොට මේක මිරිකිලා මෙහෙම තද වෙලා එළියට එනවනේ. ඒකත් එක්ක තමයි ප්‍රශ්නේ. එතකොට අර කොඳුයට පෙළියේ තියෙනවා මෙහෙම ස්නායු. මේ හරියෙන් පටන් අරගෙන කකුලට යන ස්නායු තියෙනවා. වගේ කැක්කුමෙන්නේ තට්ටම දිගේ කකුල දිග මෙහෙම පල්ලයට. ඒ ස්නායු වලට මේ අර එළියට එන එක තද වුණාම තමයි කකුලේ කැක්කුමෙන්නේ. ඒක අර වම් පැත්තට බර වෙලා වුණොත් වමට එනවා. දකුණට වුණොත් දකුණට එනවා. කොන්ද මේ හරිය රිදෙනවද? මේ මල්ලක්දි මෙන්න මෙතන. ඔව්. මෙතන රිදෙනා නේද? ඔව් එතන රිදෙනවා. මෙතන මේ හරිය රිදෙන්නේ නැහැ නේ ලොකුවට නේද? අර වගේ මෙහෙමකුත් නැහනේ. මෙන්න මෙතන රිදෙන්නේ නේද? ඔව් එතන තමයි. ඔව් එතන තමයි කොන්දේ තියෙන්නේ. මේකේ තිබ්බ අවුල තියෙන්නේ හරිය තමයි. කකුල කැක්කුම තියෙන්නේ මොන කකුලේද වැඩිපුරම? මේ වම් කකුල නේද? අර පැත්තට අවුලක් නැහනේ. මේ පැත්තට අවුලක් නැහැ. මේ මල්ලක්දි රිදෙනවද මේ හරියම? ඒ පොඩි කැක්කුම ගතෙන් තියෙනවා. මෙතන රිදෙනවද? ඔව් ඒ මස් පිටු දෙකම රිදෙනවා. දෙකම රිදෙනවා. මේකට වැඩිපුර රිදෙනවද? ඔව් මේ හරිය රිදෙනානේ. ඔව්. අන්න එහෙම කරනකොට කරනකොට ඉර වැඩිනවක් වගේ එනවා. ඔව්